ඔන්න මේ බත් එක හදාගත්තාම හොදි ಜಾති මුකුත් මෝන වෙන්නේ නැහැ. මීට කලින් ඔයා මේ විදිහට බත් උයලා තියෙනවද කියලා බලන්නකෝ. හදන්නෙත් වෙනස්ම විදිහකට. ඒ වගේම හරිම ලේසි. මම මෙහෙමයි හැදුවේ. මුලින්ම මම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි 5ක් වගේ දාගෙන තියෙනවා. තෙල් එක රත් වුණාම අබ තේ හැන්දක් දාගන්නවා. අබ ටික පුපුරද්දී මම මේකට දාගන්නවා එකට තලපු සුදු ලුණු සහ ඉඟුරු ටිකක්, අමු මිරිස් කරල් 3, රම්පෙ කෑල්ලක් සහ කරපිංචා ටිකක්. දැන් මේක කලවම් කර කර සුවඳ එනකම් බැදගන්න. ඊට පස්සේ දාගන්නවා බී ලුණු ගෙඩියක්. ඒකත් බාගෙට වගේ කලවම් කර කර බැදගන්න. මෙන්න මේ ගානට බැදුනහම මම මේකට දාගන්නවා හොඳට සෝදපු පරිප්පු ග්‍රෑම් 150ක්. දාලා ඒකත් හොඳට කලවම් කරගන්න. පරිප්පු ටික විනාඩි 2ක් වගේ තෙලෙන් හොඳට බැදගන්න. ඊට පස්සේ මම මේකට දාගන්නවා හොඳට සෝදපු හාල් ග්‍රෑම් 500ක්. මම මෙතන අරගෙන තියෙන්නේ කීරි සම්බා. හාල් ගද්දී නාඩු වගේ ඒවා ගන්න එපා. ඇට පොඩි හාලක් ගන්න. එතකොට ගොඩක් රසයි. දැන් මේකත් හොඳට විනාඩි 3ක් වගේ කලවම් කර කර උයා ගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා පොල් කිරි. මෙතන මිටි කිරි, දිය කිරි දෙකම තියෙනවා. බත් එක ඉදෙන්න ඕන ප්‍රමාණයට විතරක් දාගන්න. ඒකත් ටිකක් කලවම් කරලා මම මේකට දාගන්නවා ගම්බිරිස්සට තේ හැන්දක්, කහ තේ හැඳි 3 කාලක්, 3-5 තේ හැන්දක්, මස්කරු 3-5 තේ හැඳි එකමාරක් සහ රසානෝ ලුණු. ඒකත් දාලා හොඳට කලවම් කරගන්න. ලුණු රස එහෙම බලලා හොඳට දාගන්න. බත් එක ඉදුණයින් පස්සේ දාන්න බෑ. ඒ වගේම ඔයා පරිප්පු ප්‍රමාණය වැඩි කරගන්නත් එපා. බත් එක බෙරි වෙන්න පොල් කිරි දාගන්නත් එපා. එහෙම වුණොත් කිරි බත් එකක් වගේ වෙනවා මේක. දැන් ඉතින් සාමාන්‍යයෙන් බත් එක උයා ගන්න විදිහට උයා ගන්න තමයි තියෙන්නේ. මම මේක හදාගන්නේ රයිස් කුකර් එකේ. ඔන්න මේ තියෙන්නේ මම ඒ විදිහට උයපු බත් එක. මේ බලන්නකෝ හාල්ලට බෙරි වෙලා නැහැ. හොඳට තියෙනවා. ඒ වගේම මේක කන්න කිසිම හොද්දක් ඕනෙත් නැහැ. නිකන් උනත් කන්න පුළුවන්. ඒ වුණාට මම නම් මේකට ගැලපෙන්න කළු පාටට වගේ සීනි සම්බෝලයක් හදාගත්තා. මේකත් එක්ක කද්දි තවත් රස වැඩි. එහෙනම් ඔයාලත් හදලා බලන්න. මම ගිහින් එන්නම්.